කොහොමද ඉතින් ඔයාලට අද ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. අපි ගියේ අම්පාරේ නෑදෑ ගෙදරක යන ගමන් ගත්ත අපි ගිය ස්ථාන ටිකක වීඩියෝ ටිකක් තමයි අද ගේන්නේ. ඉතින් මේ තියෙන්නේ අම්පාරේ යද්දි අපිට හමුණා මහඔය කියන ප්‍රදේශයේ තියෙන උණු වතුර ලිං බලන්න යන්න. ඉතින් මේ උණු වතුර ලිං වලට යද්දි දෙපැත්තේ තියෙන දේවල් තමයි මේ පේන්න තියෙන්නේ. මේ තියෙන උණු වතුර ලිං මහඔය තමයි මේක තියෙන්නේ. ලස්සන තැනක්. චුටියට සෙල්ලම් කරන්නත් තියෙනවා වෙනම එක පැත්තක. ඉතින් වතුරත් ගොඩක් උණුයි. අපි ඉතින් අම්පාරේ ගිහින් යන ගමන් තමයි මේක අපිට හම්බුනේ. ඉතින් අපි එද්දිත් ආවේ දකුණු පැත්තෙන් ගාල්ල මාතර පැත්තෙන්. ඒ එද්දිත් බලපුවා මම ඔයාලට අරගෙන එන්නම්. හම්බන්තොට ත්‍රිකුණාමලේ වගේ බල්ලා තියෙන උණු වතුර ලිං මෙතන දෙකේ පළවෙනි පාට තමයි මහඔය කියන ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ. මේ පැහෙනවා පේනවා මේ බුබුලු දානවා. ඉතින් ඔයාලත් මේ පැත්තේ ආවොත් මේකත් බලලා යන්න. ඊළඟට අපි එහෙ ගිහිල්ලා එද්දි ගාල්ල මාතර පැත්තෙන් ආවා. ඉතින් මාතර හුම්මානේ බලන්න ගියා. මේ තියෙන හුම්මානේ. මෙතනත් ඉතින් සමහර වෙලාවට මේ මුහුදු රළ එන්නේ නැහැ උඩට. ඉතින් අපිටත් එකපාරක් බලන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් ගාල්ල මාතර පැත්තට ගියොත් දකුණු පැත්තට ගියොත් කිරල බීම එකක් බොන්න නම් අමතක කරන්නේ මම නම්. ඉතින් කිරල කියන්නේ මේ පැත්තටම ආවේනික පළතුරක්. ඇඟ සිසිල් කරන පානයක් මේ තියෙන ගෙඩි. මේක දියාශ්‍රිතව තමයි මේ පැත්තේ වැවෙන්නේ. ඉතින් පුදුම රසක්. ඔයාලත් ගාල්ල මාතර පැත්තට දකුණු පැත්තට ගියොත් මේ බීම එක බොන්න. ඊළඟට අපි ගියේ තල්පේ. තල්පෙත් ඉතින් ලස්සන තැනක්. මේ තියෙන්නේ නාන පොකුණු. නමුත් අපි මේ නෑවේ නැහැ. මොකද හුම්මානි ගිය වෙලාවේ කිව්වා ඒ හැරි මුහුදේ අර ඉකිරි කියන සත්තු ඉන්නවා කියලා. උන්ගේ කටු යවුනොත් විසයිලු. නමුත් මෙතන නම් නෑ කිව්වා. නමුත් අපි නෑවේ නෑ. මෙතන ඉතින් හරිම ලස්සන තැනක්. හරිම සුන්දරයි. ගොඩක් අය නානවා ඇවිල්ලා. ඉතින් මේ තියෙන්නේ මෙතන මේ තියෙන ඒ ගාස්තු වල ගණන් තමයි. ඉතින් අපේ ස්වභාවික මේ ලංකාවේ මේ ස්වභාවික තැන බලන්න නාන්න අපිට සල්ලි ගන්නවා. අපි සල්ලි ගෙවන්නලා තමයි මෙතන නාන්න ඕන. ඒක තමයි ඉතින් අද තියෙන තත්ත්වේ. නමුත් හරි ලස්සනයි ඉතින්. මෙතනට බැස්සත් සල්ලි අය කරනවා. ඉතින් අපි නෑවේ නෑ. අපි එතන බලලා හපව් ආවා. අපි ඊළඟට ගියේ ජංගල් බීච් එකට. ඉතින් ජංගල් බීච් තුත් පුදුම ලස්සන තැනක්. මම ලංකාවේ දැක ගොඩක්ම ලස්සන මුහුදු වෙරළක් මේක. ඉතින් ඇත්තටම අපේ රටේ ලස්සන සුන්දරත්වය මෙතනට ගියාම අපිට ගොඩක් බලන්න පුළුවන්. රූමස්සල කන්ද තියෙන රූමස්සල කන්ද පහළ තමයි මේ බීච් එක තියෙන්නේ. වටේම කඳු පන්ති තමයි තියෙන්නේ. ඒ කියන්නේ කන්දෙන් වට වෙලා පහළ තමයි බීච් එක තියෙන්නේ. මේක අර උණ වටුන හික්කඩ වගේ ජඹුර නෑ. නාන්න පුළුවන්. ඉතින් විදේශිකයෝ ගොඩෝ මෙතනට එනවා. මේ වටේම කන්ද වගේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් දකුණු පැත්තට ආවොත් ජංගල් බීච් එකට එන්න අමතක කරන්න එපා. ඒ තරම ලස්සනයි. ඉතින් අපි ඒ නෑදෑ ගෙදර යද්දි මේ බලපු තැන් ටිකක් තමයි ඔයාලට බෙදා ගන්න ගෙනාවේ. ඉතින් අපේ වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවරයි. ආයෙත් නැවත වීඩියෝ එකකින් හම්බෙන්නම්. සුබ දවසක්.